අයිබෝන් සිරු දෙනාටම සාරභූමි යුඩිප් නාලිකාව සඳහා සිරු දෙනාව සාදරයෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ මගේ පතෝල වගාව. මේකෙදි දැන් පල් පිපීම පටන් ගන්න කරල් හැදීම ආරම්භ වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ පිරිමි වල. මුලින්ම පිපෙන්නේ මෙන්න මේ වල. මේක විශාල ප්‍රමාණයක් පිපෙනවා. දැන් මේක ගත්තොත් මෙතන වැල් 20ක් 25ක් විතර තියෙනවා. මේකේ සෑහෙන ප්‍රමාණයක් මේ තියෙන්නේ පිරිමි වල ඔක්කොම. ඊට පස්සේ තමයි කරල් මල් හැදෙන්නේ. එහෙම නැත්නම් ගෑනු මල් හැදෙන්නේ. ඉතින් මල් හැදුනට පස්සේ මේ තියෙන කරල් මල් මේ විදිහට අපිට අඩි 3ක විතර බෑග් එකක් අපිට යොදා ගන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි ඉල්මැස්සාගේ හානිය මේ වගාව සඳහා බහුලවම තියෙනවා. ඉතින් මේ විදිහ කවරයක් අරගෙන දාලා මේ විදිහ උඩින් ඉරටු කෑල්ලක මේ කවරේ මෙහෙම එකතු කරලා ගහගත්තට පස්සේ අපිට හරියනවා. කවරේ වැටෙන්නේ නැති වෙන රඳව ගන්න ඕන. මේ ඉතින් මම එහෙම ගහගත්ත එකක්. මේ තියෙන මේ විදිහට එන කරල් මේ එන හැම කරලකටම මේ විදිහේ බෑග් එකක් අපිට දාගන්න සිද්ධ වෙනවා. මේ ඇතුළේ බලන්න පේනවා ඇති කරල පොඩියට තියෙන්නේ. මේ තියෙන්නේ පිරිමි මල. පිරිමි මල් විශාල ප්‍රමාණයක් වැලක පිපෙනවා. ඉතින් පතෝල කියලා කියන්නේ අපිට කෘමිනාශක භාවිතාවෙන් තොරව ගෙදර හදා ගන්න පුළුවන් ඉලවලු වර්ගයක්. මේකට මම කිසිම කෘමිනාශකයක් භාවිතා කරලා නැහැ. ඉතින් මේක ඉල්මැස්සාගේ හානිය තමයි කියන්නේ. ඒ ඉල්මැස්සාගේ හානිය සඳහා තමයි මම මෙහිදී බෑග් එකක් කරල් සඳහා භාවිතා කරන්නේ. එතකොට අපිට කෘමිනාශක භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඉස්සරහදී තවත් වීඩියෝ එක වෙන වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.